සාමාන්‍යයෙන් දැන් මේ විද්‍යාවට ආම්ලික ඔක්සයිඩ් කතාවයි බාස්මික ඔක්සයිඩ් කතාවයි ඉවර වුණාට පස්සේ සාමාන්‍ය අපි කතා කරන්නේ උදාසීන සහ උභයගුණීය ඔක්සයිඩ්. ඔය මාතෘකා දෙක බොහොම පුංචි. දැන් උදාහරණයක් විදිහට උදාසීන ඔක්සයිඩ ගැන ළමයා දැනගන්න ඕනේ බොහොම පොඩ්ඩයි. උදාසීන ඔක්සයිඩ ගැන බොහොම පොඩ්ඩක් තමයි දැනගන්න තියෙන්නේ. ඇත්තටම දැනගන්න තියෙන ප්‍රධානම දේ තමයි සාමාන්‍යයෙන් වාදන්නවනේ ආම්ලික ඔක්සයිඩයක් ගත්තොත් ආම්ලික ඔක්සයිඩ ප්‍රතික්‍රියා කරනවනේ බස්මත් එක්ක. ඊට පස්සේ බාස්මික ඔක්සයිඩ ගත්තොත් ප්‍රතික්‍රියා කරනවන්නේ අම්ලත් එක්ක. බොඩි රටාවක් වගේ පේන්නේ නැද්ද? ආම්ලිකේව බස්මත් එක්ක බාස්මිකේව අම්ලත් එක්ක. උභයගුණීය ඔක්සයිඩ ගත්තොත් මයි පුතා මතක තියාගන්න ඒවා ප්‍රතික්‍රියා කරන ඔය දෙගොල්ලම එක්ක. අම්ල බස්ම දෙගොල්ලම එක්ක. හැබැයි මතක තියාගන්න උදාසීන ඔක්සයිඩ් ගත්තොත් උදාසීන ඔක්සයිඩ් කියන ඒවා පුතේ හොඳට මතක තියාගන්න ප්‍රතික්‍රියා කරන්නේ නැහැ පුතේ ඔය කවුරුත් එක්ක. අම්ල දැම්මත් ප්‍රතික්‍රියාවක් නැහැ බස්ම දැම්මත් නැහැ. පැහැදිලිද මං කියන එක? එහෙනම් අය පුතාට උදාසීන ඔක්සයිඩ් කියන එකේ අර්ථ දැක්වීම මේ ටික දිහා හොඳට සිහි කල්පනාවෙන් බැලුවොත් ඔයාටම තේරෙනවා. ඔයාටම තේරෙනවා මේකේ අර්ථ දැක්වීම මොකක්ද කියලා. පැහැදිලිද? එහෙනම් උදාසීන ඔක්සයිඩයක් කියන්නේ අම්ලයක් බස්මයක් සමග ප්‍රතික්‍රියා නොකරන ඔක්සයිඩ්. පැහැදිලිද? එතකොට ඔය විදිහේ උදාසීන ඔක්සයිඩ ගොඩක් තියෙනවා. ඒ යටතේ අපි ඔයාලගේ සිලබස් එකේදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ කීපයක් ගැන. ඇත්තටම ප්‍රධාන වශයෙන් කතා කරන්නේ 4ක් ගැන. ඒ තමා නයිට්‍රජන්ගේ ඔක්සයිඩ දෙකකුයි F2O හා CO. ඔන්න ඔය කට්ටිය ගැන තමයි අපි කතා කරන්නේ. මේවා උදාසීන ඔක්සයිඩ. වෙන විදිහකට කිව්වොත් මෙයාලට අම්ල දැම්මත් මෙයාලා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මෙයාලා බස්ම දැම්මත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අම්ල බස්ම එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට ළමයෙක්ට එන ලොකු ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ මේ ඔක්සයිඩ රසායනිකව නිෂ්ක්‍රීයයි නේද කියලා හයිමයි. රසායනිකව නිෂ්ක්‍රීයයි නේද කියලා. ඔන්න මම ප්‍රශ්නයක් විදිහට ලිව්වා. ඒ කියන්නේ උදාසීන ඔක්සයිඩ රසායනිකව නිෂ්ක්‍රීයයිද? උදාසීන ඔක්සයිඩ රසායනිකව නිෂ්ක්‍රීයයිද කියලා මම අහනවා. මං කියනවා නෑ කියලා. රසායනිකව නිෂ්ක්‍රීය නෑ. දැන් උදාහරණයක් විදිහට කාබන් මොනොක්සයිඩ් වාතයේ ඉන්න ඔක්සිජන් එක්ක නිල් පාට දැල්ලකින් දැවිලා කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඉතින් නිෂ්ක්‍රීයයි නම් මේ ප්‍රතික්‍රියාවත් වෙන්න බෑනේ. රසායනිකව නිෂ්ක්‍රීය නෑ. රසායනිකව නිෂ්ක්‍රීය නෑ. අම්ල බස්ම එක්ක ක්‍රියා කරන්නේ නෑ. ඒක වෙනම සීන් එකක්. මේ අම්ල බස්ම එක්ක ක්‍රියා කරන්නේ නෑ. ඒක වෙනම කේස් එකක්. මුන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් වෙනත් ප්‍රභේදයක ක්‍රියා කරනවා. රසායනික නිෂ්ක්‍රීයද? නැහැ. රසායනිකව නිෂ්ක්‍රීය නැහැ. පැහැදිලිද මං කියන එක? ඔන්න උදාසීන ඔක්සයිඩ් ගැන ආදැන ගන්න ඕන දේ. පැහැදිලිද? චුට්ටයිනේදී. ඊට පස්සේ ඊළාට ඔයා දැනගන්න ඕනේ උභයගුණීය ඔක්සයිඩ් ගැන. දැන් ඔයාට මං කලින් කිව්වා ආම්ලික ඔක්සයිඩ් ක්‍රියා කරුවේ බස්මත් එක්ක. බාස්මික ඔක්සයිඩ් ක්‍රියා කරුවේ අම්ලත් එක්ක. උදාසීන ඔක්සයිඩ මුකුත් එක්කවත් ක්‍රියා කරුවේ නැහැ. හැබැයි උභයගුණීය ඔක්සයිඩ අම්ල බස්ම දෙගොල්ලම එක්ක ක්‍රියා කරනවා. එයාලා අම්ලයක් දැම්මත් ප්‍රතික්‍රියා කරනවා. එයාලා බස්මයක් දැම්මත් ප්‍රතික්‍රියා කරනවා. ඔන්න බලන්න. ඇලුමිනියම් ඔක්සයිඩ් තමන් HCl දැම්මොත් එයා ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක්ක ජලය බවට පත් වෙනවා. අම්ල එක්ක ක්‍රියා කරනවා. ඒ වගේම මම මෙයාට NaOH දැම්මොත් මෙයා NaAlO2 හදලා ජලය පිට කරනවා. පැහැදිලිද මං කියන එක?
ඒ කියන්නේ මෙයාලා අම්ලෙක්කත් ප්‍රතික්‍රියා කරනවා, මෙයාලා බෂ්මෙක්කත් ප්‍රතික්‍රියා කරනවා. මේ දෙගොල්ලම එක්ක ප්‍රතික්‍රියා කරන නිසා මෙයාලා හඳුන්වනවා හරි ලස්සන නමකින්. ඒ නම තමා උභයගුණී කියන නම. උභයගුණී ඔක්සයිඩ් කියලා කියනවා. ප්‍රධාන වශයෙන් අපිට හම්බෙන ජනප්‍රිය උභයගුණී ඔක්සයිඩයක් තමා ඇලුමිනියම්. ඒ වගේම සිංක් ඔක්සයිඩ් අපිට හම්බෙන ජනප්‍රිය කෙනෙක්. ඔන්න ඕවා අපිට ජනප්‍රියව හම්බෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න මෙයා බස්මයක් එක්ක ප්‍රතික්‍රියාවෙන් AlO2 ඍණ බවට පත් වෙනවා. මෙයාම මට ලියන්න පුළුවන් AlOH4 මයිනස් කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? AlO2 බස්මයක් එක්ක ප්‍රතික්‍රියාවෙන් AlO2 මයිනස් බවට පත් වෙනවා. එයාම මට ලියන්න පුළුවන් AlOH4 මයිනස් කියලා. සිංක් ඔක්සයිඩ් කියන කෙනා බස්මයක් එක්ක ප්‍රතික්‍රියාවෙන් ZnO2 2 මයිනස් බවට පත් වෙනවා. එයාම තමා ZnOH4 2 මයිනස් කියන. එයාමයි. පැහැදිලිද? එනම් ඔයා ගානකදී AlO2 මයිනස් කියලා ලිව්වත් එකයි මේක ලිව්වත් එකයි. සිංකේට් මේක ඇලුමිනේට් මෙයා සිංකේට් කියලා මෙහෙම ලිව්වත් එකයි මෙහෙම ලිව්වත් එකයි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තව ටිකක් තියෙනවා. ඒ ඔයාට වැඩක් නැහැ. ප්‍රධාන වශයෙන් ඔන්න ඔය ටික පුළුවන් නම් ඔයාට ගේමක් ගහගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වීඩියෝ එකේදී අපි ප්‍රධාන වශයෙන් ඔක්සයිඩ ಜಾති 4 ගැනම කතා කරුවා. ආම්ලික, බාෂ්මික, උභයගුණී සහ උදාසීන ඔක්සයිඩ ගැන. පැහැදිලිද? ඔන්න ඔය ටික හොඳට ඔයා පුළුවන් කරගන්න. පැහැදිලිද? ඔය ටික ඔයා හොඳට පුළුවන් කරගන්න. ඊට අමතරව තවත් උභයගුණී ඔක්සයිඩ තියෙනවා. නමුත් ජනප්‍රිය වශයෙන් උසස් පෙළදී අහන්නේ මෙන්න මේ උභයගුණී ඔක්සයිඩ කීපය ගැන විතරයි. පැහැදිලිද? රයිට්. එහෙනම් එතනින් ඒ වීඩියෝ එකත් ඉවර වෙනවා.